හයි ගයිස් අයිඩියා හබ් එකේ පළවෙනි වීඩියෝ එක හොඳ ටූල් එකක් අරන් ආවා YouTube කරන ඔන්ලයින් earn කරන්න බලන් ඉන්න ෆේස්ලස් වීඩියෝ කරන ලංකාවේ ඔඩියන්ස් එක ටාගට් කරන නමුත් අපි වොයිස් එක පාවිච්චි කරන්න බය කට්ටියක් ඉන්නවනේ මාත් පර්සනලි මාත් එහෙම තමයි. ඒ කියන්නේ අපේ වොයිස් එක පාවිච්චි කරන්න අමාරු. ෆේස්ලස් වීඩියෝ කරන කට්ටියට රත්තරන් වගේ ටූල් එකක් අරන් ආවේ. මේකෙන් හොඳ ගේමක් ගහ ගන්න පුළුවන් YouTube එක ඇතුලේ සහ එළියේ platform ගොඩක ක්‍රියේටිව් විදියට හේතුව. ඔක්කොටම කලින් මේ සාම්පල් එක පොඩ්ඩක් අහලා ඉන්නකෝ. ආයුබෝවන් අද අපි අවධානය යොමු කරන්නේ මේ මෑතකදී ඒ කියන්නේ 2025 අප්‍රේල් 22 වෙනිදා ඉන්දියානු කාශ්මීරයේ පහල්ගාම් බයිසරන් වල සිද්ධ වුණු ප්‍රහාරයක් ගැන ලැබුණු තොරතුරු ටිකක් ගැඹුරින් බලන්න. ඉතින් පාකිස්තානේ මොකද කියන්නේ මේවට? එයාලා මේ චෝදනා බාර ගන්නවද? නෑ. එයාලා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මේ ප්‍රශ්න ඔක්කොම මැද්දේ එයාලා අබ්දාලි කියලා බැලිස්ටික් මිසයිල් එකක් අත්දා බැලුවා කියලාත් මූලාශ්‍රය සඳහන් වෙනවා. හරි ඇහුවා නේද වොයිස් එක? මාර ලස්සනට සිංහල කතා කරනවා. අපි දෙන සෝස් එක අනුව මාර ලස්සන කන්වර්සේෂන් එකක් එයාම හදාගෙන මාර පොලිෂ් විදියට සිංහල කතා කරනවා. මං දීපු සමහර ස්ක්‍රිප්ට් මට අහුවෙලා තියෙනවා සිංහල කතා කරන විදියට කන්ෆියුස් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම AI කෙනෙක්ද කතා කරන්නේ නැත්නම් සිංහල මිනිස්සෙක් කතා කරනවද කියලා හිතා ගන්න බැරි විදිහේ ඔඩියෝ අවුට්පුට් ආපු වෙලාවල් තියෙනවා මේකේ. හරි මේකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්. මේකෙන් සාමාන්‍යයෙන් පොඩ්කාස්ට් වගේ කරන කෙනෙක්ට නම් මාර වටිනවා. ලොකු ගේමක් ගහ ගන්න පුළුවන් YouTube එක ඇතුලේ පොඩ්කාස්ට් කරන කෙනෙක්ට උනත් ඊට පස්සේ එතනින් එළියේ අපිට පුළුවන් Spotify වල ඒ ගොඩක් තැන්වල අපිට පුළුවන් පොඩ්කාස්ට් එකක් සාමාන්‍යයෙන් කරලා earn එකක් ගන්න. මම අද ඒ ගැන කතා කරන්නේ. අපි බලමු සාමාන්‍යයෙන් YouTube එක ඇතුලේ කොහොමද අපිට ස්ක්‍රිප්ට් එකක් හදලා වීඩියෝ එකක් දාන්න ෆේස්ලස් වීඩියෝ එකක් හදාගෙන දාන්නේ. ඒකෙන් කොහොමද earn කරන්න පුළුවන් කියලා මම පොඩි අයිඩියා එකක් දෙන්නම් මේ කට්ටියට. පොඩ්ඩක් ක්‍රියේටිව් විදියට හිතලා එතනින් එහාට ගේමක් ගහගන්නේ කොයි කට්ටියකද. අපි බලමු කොහොමද වැඩේ කරන් යන්න ඕනේ කියලා. මේ ටූල් එකේ නම තමයි Google Notebook LM කියන AI එක. මේක වොයිස් ඕවර් එක ගන්න විතරක් නෙවෙයි මේකෙන් ලොකු වැඩක් කරන්න පුළුවන්. නමුත් මම අද කතා කරන්න යන්නේ මේක එන ඔඩියෝ ඕවර්විව් එක පාවිච්චි කරලා අපිට YouTube එක ඇතුලේ වීඩියෝ එකක් හදා ගන්න පුළුවන්. YouTube එක ඇතුලේ earn කරන්න පුළුවන්. හරි ඔක්කොටම කලින් අපිට ස්ක්‍රිප්ට් එකක් ඕන වෙනවා. අපි ඒකට පාවිච්චි කරන අපේ සදාදරණීය හිතවතා ChatGPT. සලාම් ChatGPT එකට යන්න. හරි අපිට ඔක්කොටම කලින් ඕන වෙනවා ස්ක්‍රිප්ට් එකක්. ඒ කියන්නේ මේ ස්ක්‍රිප්ට් එක අපි වීඩියෝ එකක් කරන්න යද්දි අපිට එක්ක YouTube channel එකක් තියෙන කෙනෙක් නම් එයා දන්නවා එයාගේ niche එක මොකක්ද කියලා. එහෙම නැත්නම් අලුතෙන් හදන්න ඉන්න කෙනෙක් නම් ලංකාවේ audience එක target කරලා පොඩක් ස්ටඩි කරන්න. ඒක ඔය කටට ස්ටඩි එකක් ChatGPT එකෙන්ම කරගන්න පුළුවන් වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. හොඳට ස්ටඩි කරන්න පොඩි රිසර්ච් එකක් දාලා බලන්න ඔය කට්ටියගේ niche එක මොකක් වෙන්න ඕනද සහ ලංකාවේ audience එක target කරන්න ලේසිම niche එක මොකක්ද කියලා. එතකොට ඔය කට්ටියට idea එකක් ගන්න පුළුවන්. හරි ඕන නිෂ් එකට කරන්න පුළුවන් පොඩක් ක්‍රියේටිව් හිතන්න විතරයි ඕනේ. මම ඔකට පොඩි අයිඩියා එකක් අද දෙන්නම් කොහොමද මේක කරගන්නේ සහ කොහොමද මේක වැඩ කරන්නේ කියලා බලලා ඉතුරු වැඩ ටික කට්ටිය කරගන්න සක්සස් වෙන්න කියලා සුබ පතනවා. හරි ChatGPT එකට එන්න අපි මේකේ ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්න ඕනේ. මේ ස්ක්‍රිප්ට් එක සිංහලෙන්ම තියෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට වොයිස් ඕවර් එක ලස්සනට ගන්න පුළුවන්. අපි ChatGPT එකට දෙන prompt එකක් දෙන්න ඕනේ. ස්ක්‍රිප්ට් එකක් ලියලා දෙන්න කියලා මේ මම prompt එකක් ලිව්වා. මේ prompt එකට මම ස්ක්‍රිප්ට් එකක් කියලා බලනවා ChatGPT එකේ මොන වගේ ස්ක්‍රිප්ට් එකක්ද දෙන්නේ කියලා. ඒකට රෙස්පොන්ස් දෙකක් දීලා තියෙනවා. බලමු. මම දුන්න prompt එකට ChatGPT එකෙන් අපිට ස්ක්‍රිප්ට් එක හම්බෙලා තියෙනවා. මේක කට්ටියට ඕන ඒ කියන්නේ ඕන niche එකකට පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට prompt එක දීලා අපිට ඕනේ ස්ක්‍රිප්ට් එක සිංහලෙන් ලියා ගන්න. මම දැන් ගත්තේ මූවි රිවිව් එක ස්ක්‍රිප්ට් එකක් දැනට කට්ටියට පෙන්වන්න ඕන නිසා සාමාන්‍යයෙන් මේකත් ගොඩක් හොඳ niche එකක් YouTube එකේ ලංකාවේ audience එක target කරන්න ඉක්මනට subs ලා ගන්න පුළුවන් සහ ලංකාවේ හරි ඉක්මනට බලනවා මේ වගේ channel. මේක copy කරගන්න ඉස්සලා copy කරගෙන මේක සේව් කරගන්න මම ඕන විදිහට ඔකට word file එකක් විදිහට සේව් කරන්න පුළුවන්. මම recommend කරන්නේ නම් PDF file එකක් විදිහට මේක සේව් කරගන්න.
හරි අපි මේක සේව් කරගෙන අපි යන්න ඕනේ අපේ ඔඩියෝ එක ජෙනරේට් කරගන්න platform එකට. ඒකේ නම තමයි notebook LM. Google notebook LM කියන platform එකේ තමයි අපි මේ script එක දීලා audio එක generate කරගන්නේ. හරි Google එකට ගිහිල්ලා search කරන notebook LM කියලා. හරි මෙතන දෙකක් එනවා links. එකකින් එකක් open කරගන්න. හරි මේක තමයි website එක Google notebook LM එකේ මේක තමයි AI එක අපි පාවිච්චි කරන. මෙතනින් ඔයාලට ඕන නම් මේක පල්ලෙහාට ගිහලා සම්පූර්ණ විස්තර බලන්න පුළුවන් AI එක මොකද්ද මේකෙන් මොනවද කරන්න පුළුවන් ඒ වගේ දේවල් ඔක්කොම මෙතන දාලා තියෙනවා. හරි try notebook LM කියන එක ක්ලික් කරන්න. හරි මේක තමයි අපිට ඉස්සලාම එන ඉන්ටර්ෆේස් එක. මෙතන create new notebook කියන එක ක්ලික් කරන්න. මේක තමයි ඩෑෂ්බෝඩ් එක අපි මේක පාවිච්චි කරන්නේ මෙන්න මේ audio overview කියන එක විතරයි. මෙතන අපි කරන්න තියෙන අපි මොකක් හරි source එකක් දීලා ඒකට අදාළව audio overview එකක් ගන්නවා. මේක අපිට ලොකු ඒ කියන්නේ සාමාන්‍ය පොඩි ක්ලිප් එකක නම් ලොකු ක්ලිප් එකක් වෙනකන් ගන්න පුළුවන් කස්ටමයිස් කරලා අපිට ඕන විදියට. මේක තමයි සාමාන්‍යයෙන් එන ඩෑෂ්බෝඩ් එක. හරි දැන් අපි සේව් කරගත්ත ෆයිල් එක තියෙනවනේ. සේව් කරගත්ත ෆයිල් එක මෙතනට අප්ලෝඩ් කරගන්න ඕනේ. මෙතනින් ඇඩ් යන්න. ගිහලා ඔයාලට drag and drop කරන්න පුළුවන්. නැත්නම් මෙතනින් ෆයිල් එක සිලෙක්ට් කරගන්නත් පුළුවන්. මේක මම ඩවුන්ලෝඩ් සේව් කරපු ෆයිල් එක. හරි ඒක පොඩි වෙලාවක් යනවා. මෙතනින් අප්ලෝඩ් වෙලා ඇනලයිස් වෙලා මෙතෙන්ට chat එකට එන්න. ඒ අතර අපි කරගන්න ඕනේ මේක ලැන්ග්වේජ් එක මාරු කරගන්න ඕනේ. මේක ඩිෆෝල්ට් එන ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. මෙතන settings වලට ගිහලා මේක conversation එක සිංහලට මාරු කරගන්න ඕනේ. මගේ දැනට මාරු කරලා තියෙන නිසා තමයි මෙහෙම පෙන්වන්නේ. මෙතන settings වලට යන්න. output language වලට යන්න. මෙතන default කියලා තමයි ඉස්සල්ලාම එන්නේ. ඔකට එතන සිංහල කියන එක select කරගන්න ඕනේ. මේක SI කියලා ගහුවට එන්නේ නැහැ. සිංහල කියලා සිංහලෙන්මයි තියෙන. ඉන්න පොඩ්ඩක් පල්ලෙහාට ගියාම ඔකට හොයාගන්න පුළුවන් සිංහල කියලා තියෙනවා. ඊළඟ සේව් කරගන්න. හරි. මෙතන දැන් අපි දුන්න ස්ක්‍රිප්ට් එක මෙතන තියෙනවා. ChatGPT එකෙන් ගත්ත ස්ක්‍රිප්ට් එක. ඒකේ සාරාංශයක් තමයි මෙතනට අරන් තියෙන. මේක ඔයාලට ඕන නම් chat කරලා ඔයාලට අවශ්‍ය දේවල් දීලා තව edit කරගන්න, modify කරගන්න පුළුවන්. මෙතනෙන් තමයි අපි audio output එක ගන්න. අපිට දැන් වීඩියෝ එකට ඕනේ audio output එක තමයි අපි මෙතනින් ගන්න. හරි මම දැන් අපි දැන් මෙතනින් බලාපොරොත්තු වෙන්නේ movie review එකක් ගන්න. movie ඒ කියන්නේ අපි YouTube එකට දැන් මම දාන්න හිතන් ඉන්නේ movie එක review එක. දැන් මේ movie එකේ review එක තමයි මම YouTube එකට upload කරන්න හිතන් ඉන්නේ. ඒ කියන්නේ movie එකේ review එක. ගොඩක් කට්ටිය කරන්නේ movie එකේ review video එකට movie එක දාලා ඒ කියන්නේ movie එකේ clips සාමාන්‍ය movie review video එකක් කරද්දී අපිට copyright වෙන තියෙන සම්භාවිතය වැඩි. එහෙනම් ඒකේ video clip එක පාවිච්චි කරන්න ඕන විදිහක් තියෙනවා. ඒ විදිහට පාවිච්චි කරොත් කිසි ප්‍රශ්නයක් නැතුව රිවිව් එක කරන්න පුළුවන් කොපිරයිට් නැතුව. සහ ඒකෙන් ඔයාලට මොනිටයිස් කරන්න පුළුවන් සහ earn කරන්න පුළුවන්. දැන් අපි දාන්න යන්නේ මේ මූවි එකේ රිවිව් වීඩියෝ. සාමාන්‍ය කරන විදිහට අපි කරන්නේ මූවි රිවිව් එක අපි වොයිස් ඕවර් එකක් කරනවා මේ මූවි එකේ මෙහෙම දේවල් වෙන්නේ කියලා. දැන් අපිට මේකේ තියෙන වාසිය තමයි දැන් වොයිස් කරන්න බැරි කෙනෙක් ඉන්නවනේ. වොයිස් කරන්න කැමති නැති බැරි කීප දෙකක් ඉන්නවා. ඒ කට්ටියට පුළුවන් මේකෙන් වොයිස් ඕවර් එකක් ගන්න. මේකේ තියෙන තව විශේෂ දෙයක් තමයි මේක කන්වර්සේෂන් එකක් විතර තමයි ඔයාලට ඔඩියෝ අවුට්පුට් එක එන්නේ. ඒ කියන්නේ දෙන්නේ කතා කරනවා මේ මූවි එක ගැන ඒ කියන්නේ පොඩ්කාස්ට් එක වගේ දෙන්නේ මූවි එක ගැන කතා කරගෙන යනවා. මේ දේවල් තියෙන කියලා අපි දුන්න සෝස් එක මේක මෙහෙම අපි දෙන සෝස් එක අනුව තමයි දැන් ඔයා නිවුස් channel එකක් කරනවා කියමු. ඒතකොට මොකක් හරි විච් ඉන්සිඩන්ට් එකක් ගැන ඔයා ස්ක්‍රිප්ට් එක හදලා මේකට දෙනවා. එතකොට මේකේ chat එකෙන් කරන්නේ මේ notebook LM එකෙන් එතන voice over එක දෙනවා මේ movie news එක ගැන. ඒ කියන්නේ news එක මෙහෙම උනේ කියලා ඒ දෙන්න කතා කරනවා news එක ගැන. එතකොට කට්ටියට සාමාන්‍ය විදිහට වඩා පොඩි වෙනසක් තියෙනවානේ. දැන් මේකෙත් එහෙම audio overview එක එන්නේ conversation එකක් විදිහට. movie එකේ review එක conversation එකක් විදිහට එතන male and female දෙන්නේ කතා කරන්නේ. ඒ විදිහට audio output එක ගන්න පුළුවන් ඔය කට්ටියට. දැන් මෙතන chat එකෙන් edit කරගන්න පුළුවන් සහ මෙතනින් අපිට දෙන්න පුළුවන් මේ host එක. ඒ කියන්නේ
කන්වර්සේෂන් එක කරන AI හොස්ට්ලා දෙන්නෙක් ඉන්නනේ. ඒ දෙන්න මොන මේ දීලා තියෙන සෝස් අපි දීලා තියෙන ස්ක්‍රිප්ට් එකේ මොන වගේ දේවල්ද ෆෝකස් කරන්න ඕනේ, ස්පෙસિෆික් ටොපික් එක මොකද්ද, මේ දේවල් ටාගට් ඔඩියන්ස් එකට දෙන්න ඕනේ කියලා අපිට දෙන්න පුළුවන් කස්ටමයිස් කරලා. එතකොට ඒ අපි දෙන කමාන්ඩ් එක අනුව තමයි එයා මේ ඔඩියෝ වීව් එක හදන්නේ. ඒක ඔය කට්ටිය දෙන ස්ක්‍රිප්ට් එක අනුව කට්ටියට කස්ටමයිස් කරගන්න පුළුවන්. මම දැනට එහෙම මොකුත් දෙන්නේ නැහැ. අපි මේකේ ඔක්කොම ඉවරයි කියලා හිතලා අපි දෙනවා මෙතන ජෙනරේට් කියන එක. මේක ජෙනරේට් වෙන විනාඩියක් විනාඩි 5ක් 10ක් අතර වගේ යනවා අපි දෙන ස්ක්‍රිප්ට් එකේ සයිස් එක සහ මේකේ තියෙන ට්‍රැෆික් එක අනුව පොඩි වෙලාවක් යනවා. ඊට පස්සේ අපිට ඔඩියෝ එක මෙතන බලන්න පුළුවන්. හරි ජෙනරේට් එක කම්ප්ලීට් වුණා. ඔඩියෝ එකක් මෙතන ජෙනරේට් වෙලා තියෙන අපි දුන්න සෝස් එකට යන පොඩි වෙලාවක් ගියා. ඒක අර තියෙන ට්‍රැෆික් එකත් එක්ක එහෙම වෙන්න පුළුවන් සහ මේකේ ඕන ඩිස්ප්ලේ කියන්නේ ටයිම් ඩියුරේෂන් එක අපිට කස්ටමයිස් කරලා හදා ගන්න පුළුවන්. ඒක අර මම ඔයකට පටන් මේක දෙන්න කලින් පෙන්නපු තැන තිබ්බේ කස්ටමයිස් කියලා. ඒකෙන් ඔයකට කී පොයින්ට්ස් දීලා මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මොන ඩීටේල්ස් දෝනේ, ඔච්චර වෙලාවක් වෙන්න ඕනද, කොයි විදිහට දෙක එන්න ඕනේ කියලා. හරි අපි බලමුකෝ අපි මේ ඇවිල්ලා තියෙන අවුට්පුට් එක. ආයුබෝවන්. අද අපි කතා කරමු 2024 ආපු අලුත්ම ඒලියන් ෆිල්ම් එක. ඒලියන් රොමියුලස් ගැන. ඔව් මේක ඇත්තටම ඒලියන් ෆ්‍රැන්චයිස් එකට අලුත් පණක් දෙන ෆිල්ම් එකක් වගේ. කතාව පටන් ගන්නේ 2142 දිනේද? අර වේලන් යුටානි කම්පැනිය. ඔව් එයාලා අර පරණ නොස්ට්‍රොමෝ යානේ සුන්බුනා උස්සනවා. එතකොට තමයි අර ෆේස් හගර් කෙනෙක් ඉන්න කොකෝන් එකක් හම්බ වෙන්නේ. ඒක තමයි කතාවේ මුල. එතනින් තමයි ප්‍රශ්නේ ඔක්කොම පටන් ගන්නෙ. ඒ එකම වෙනම තැනක ජැක්සන් ස්ටාවල රේන් කරඩින් කියලා තරුණියක්. එයාගේ ඇන්ඩ්‍රොයිඩ් සහෝදරයා ඇන්ඩි එක්ක. ඔව් ඇන්ඩි. එයාලා තව කට්ටියක් එක්ක හරි ඔය කට්ටිය දැක්ක නේද කන්වර්සේෂන් එක කොච්චර ලස්සනට ජෙනරේට් වෙලා තියෙනවද කියලා. සිංහල කතා කරනවා ගොඩක් හොඳට කියන්නේ අහන් ඉන්න පුළුවන් විදිහට හොඳට අපි සිංහල කතා කරනවා මේ නෝට්බුක් LM එකේ. මේ විදිහට ඕන ස්ක්‍රිප්ට් එකක් ඔය කට්ටියට හදන් ඇවිල්ලා මේකට අප්ලෝඩ් කරලා මේ විදිහේ ඔඩියෝ එකක් හදා ගන්න පුළුවන්. මෙතනින් ඔය කට්ටියට chat එක වෙනස් කරලා සහ අපි ජෙනරේට් කරන කලින් මෙතන තිබුණ කස්ටමයිස් කියලා බටන් එක. එතනට කට්ටිය key points දීලා ඒක adjust කරලා හදා ගන්න පුළුවන් length එක වීඩියෝ audio එකේ length එක මේකේ focus කරන්න ඕනේ මොන points වලද මොන විදියටද මේක කතා විලාසය අරන් යන්න ඕනේ. ඒ වගේ detail ටික දීලා ඔය කට්ටියට අවශ්‍ය customization කරලා ඔය කට්ටිය niche එකට හරි වීඩියෝ එකට හරි අදාළ විදිහට මේ ඔඩියෝ එක හදා ගන්න පුළුවන්. ඒ හදාගෙන මෙතනින් කට්ටියට මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ ෆයිල් එක කට්ටියට යූස් කරන්න පුළුවන් YouTube වීඩියෝ එකක් හදාගන්න. දැන් මේකටම අදාළ විදිහට ගත්තොත් දැන් මේක මූවි රිවිව් එකන්නේ. ඔය කට්ටියට පුළුවන් මේ ඔඩියෝ එක දාලා දැන් අපි සාමාන්‍යයෙන් වොයිස් ඕවර් එකක් කරන්න එපා මූවි රිවිව් එකක් කරද්දී. කට්ටියට පුළුවන් අපි වෙනම වොයිස් ඕවර් කරන්නේ නැතුව මේක දාලා කන්වර්සේෂන් එකක් නේ. ඒතකොට කට්ටිය අහන් ඉන්නත් ඊට අර නිකම්ම කියනකට වැඩිය පොඩි කන්වර්සේෂන් එකක් යද්දී ඒක අහන් ඉන්න ආස හිතනවා. ඒක ඕන කෙනෙක්ට වෙනවනේ. දැන් මෙතන මේ ෆයිල් එක ඔය කට්ටියට දාලා මේකට අදාළව මූවි එකක් රිවිව් කරද්දී මූවි ක්ලිප්ස් සාමාන්‍යයෙන් පොඩියට කපලා තප්පර 3ට 5ට වගේ ක්ලිප්ස් අරගෙන ඒක පොඩි ස්ලෝ මෝෂන් එකක් දාලා මේ ඔඩියෝ එක දාලා ඒක එඩිට් කරගන්න තියෙන්නේ. ඒක අපේ කරන කෙනාගේ ක්‍රියේටිවිටි එක අනුව මේ තීලා තියෙන AI එක පාවිච්චි කරලා ලොකු වැඩක් කරගන්න පුළුවන්. අපි ක්‍රියේටිව් වෙන්නයි ඕනේ. දැන් ෆ්‍රී මේ වගේ AI එකක් හම්බෙලා තියෙද්දි මේකෙන් වැඩක් ගන්න අපිට පුළුවන් වෙනවා. ඒ නිසා මම දැන් අද මේ වීඩියෝ එක කටට කියලා දුන්නේ මේක පාවිච්චි කරලා ගේමක් ගහ ගන්න පුළුවන්. මේක දාලා සාමාන්‍ය ලොකු ප්‍රීමියර් ප්‍රෝ වගේ පාවිච්චි කරන්න යන්න ඕනේ නැහැ. CapCut එකට මූවි එක අප්ලෝඩ් කරලා අපිට ඒක කරගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක හදලා normal විදියට වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරගන්න. හරි එහෙනම් මම හිතනවා කට්ටියට කියලා දුන්න එක තේරෙන්නේ නැති කියලා. මේක පාවිච්චි කරලා ඔය කට්ටියට වැඩක් ගන්න පුළුවන්. ඒ නිසා තියෙන කාලේ පාවිච්චි කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. හරි අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.